ආයුබෝවන් මම මේ අද වැඩසටහන කරන්න හිතුවේ අද වර්තමාන ජනාධිපති අනුරකුමාර දිසානායක මැතිතුමා මහත්තයා පාර්ලිමේන්තුවේදී කරපු කතාවක් සම්බන්ධයෙන්. ඒ තමයි එතුමා ප්‍රකාශ කරනවා මම දැක්කා සමාජ මාධ්‍ය ජාලාවල මේක සංසරණය වෙනවා. එතුමා කියනවා මේ පාස්කු පහරයට ඍජුව එහෙම නැත්නම් කෙලින්ම වග කියන්න ඕනි ගෝඨාභය රාජපක්ෂ කියලා නොකියා කියනවා. එතකොට එතුමා කියන විදිහට එවකට තිබිච්ච ආණ්ඩුව ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ඒ පාස්කු පහරේ නිර්දේශ ලබා දීපු වාර්තාවේ කොළ ඉරලල්. එතකොට කොළ ඉරලා ඒකින්ද මේ සාක්ෂි නැහැලු. හරි. එතකොට එහෙම සාක්ෂි විනාශ කරන්න නම් මට තීරණ විදිහට පුස්කොළ පොතක තමයි ලියලා තියෙන්න ඕනේ. එහෙම නැත්තම් මෙච්චර තාක්ෂණයක් තියෙන රටක සිස්ටම් වලට ඔක්කොම වැටෙන රටක නඩු වාර්තා පවා ඕන දෙයක් ගන්න පුළුවන් සිස්ටම් වැටෙන රටක මේක ඉරලා හැංගුවා කියන්නේත් මාර ගේමක්. ජනාධිපතිතුමාගේ භාෂාවෙන්ම කියනවා නම් මාර ගේමක් ගහලා තින්නේ. හොඳේ දැනගන්න ඕනි මතක තියාගන්න ඕනි. එතකොට ඕනෑම කෙනෙකුට සාමාන්‍යයෙන් සබුද්ධික ජනතාවට ඕනෑම බත් කන කෙනෙකුට තේරෙනවා මෙහෙම ඉරලා විනාශ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේ සාක්ෂි සටහන් කියලා. හේතුව තමයි මෙච්චර තාක්ෂණය ලංකාවේ දිනුනේ. එතකොට අපිට දැන් පැහැදිලි රටේ ජනාධිපතිතුමාගේ මොලේ කොතනද තියෙන්නේ කියලා. තාම ලදරු මානසිකත්වයෙන් තමයි ඉන්න බවක් මට පේන්නේ. මේ වගේ ප්‍රකාශ නිකුත් කරනවා කියන්නේ ඇත්තටම ලන්ද බොළඳ ප්‍රකාශ. ජනාධිපතිවරයෙක් වුණාම මීට වඩා පරිණතභාවයක් තියෙන්න ඕනි. කතා කරද්දී සබුද්ධිකව හිතන්න ඕනි. මේකෙන් ඕනම කෙනෙකුට තේරෙනවා. පුස්කොළ පොතක තිබිච්ච දෙයක් ඉරලා වීසි කරා නම් ආයේ නෑ. මොකද ඒවා පැරණි. ඒවා ඒ කාලේ තාක්ෂණේ නෑ. ඒ කාලේ ලිව්ව පුස්කොළ පොතේ අයින් කරා. ඒක ඉරලා වීසි කරා. ඒක නෑ දැන්. හරි. ඒක අපිට හිතාගත්ත හැකි. නමුත් මෙච්චර සිස්ටම් එකක් තියෙන මෙච්චර තාක්ෂණයේ දියුණු තාක්ෂණික ලෝකයක ඉන්න අපිට අපේ ජනාධිපතිතුමා රටේ ප්‍රධාන පුරවැසියා කියනවා මේක ඉරලලු. ඉරලා වීසි කළලු පිටු. නැහැලු පිටු අන්තරස්ථාන වෙලා. මාර එකක් මේක. එතකොට සහෝදරවරුනි මේක ඔන්න ඔබ සියලු දෙනාටම පාර්ලිමේන්තු ජනාධිපතිතුමා කරපු කතා අහන්න පුළුවන්. අහලා ඔබටම තීරණය කරන්න පුළුවන් මොකද්ද මේ කතාව කියලා. ඕන කෙනෙකුට බලා ගන්න තියෙනවා පාර්ලිමේන්තු කතාව. මේ සමාජ මාධ්‍ය ඔස්සේ නිතරම සංසරණය වෙනවා. ඒකින්ද මේක කොහොමත් ඩෝබින්ට කිව්වට පිළිගන්නේ නැහැ. මොකද ඩෝබි හොඳටම හොදනවනේ. හොඳටම නාලා ඉන්නේ. ඒකින්ද කවදාවත් පිළිගන්නේ නැහැ. ඒක මම දන්නවා. නමුත් ඕනෑම පොඩි එකෙකුට තමයි 5 වසරේ ඉඳලා උඩට යන එකෙකුට මේක තේරෙනවා. ඉස්කෝලේ 5 වසරේ ඉන්න අවුරුදු 10ක ළමයාගේ ඉඳලා අනිත් හැමෝටම මේක තේරෙනවා. ජෙප්පන්ට ඇරෙන්න. ඒකින්ද සබුද්ධිකව අපි හැම දෙයක් ගැනම කල්පනා කරන්න ඕනේ මේ අවස්ථාවේ. මේ අවස්ථාවේ දේශපාලනයක පස්සේ කළා මම හිතන්නේ රටේ ජනතාවට යහපතක් සිදු කරන එක තමයි මූලික වගකීම. මොකද සෑහෙන්න විනාශ වෙලා තියෙන්නේ රටම. පුනරුදයට ඇහිල්ලා පුනරුදයක් කියලා වෙලා තියෙන්නේ. සිස්ටම් චේන්ජ් එකක් කියලා වෙලා තියෙන්නේ. රටේ සිටියම වෙනස් වීම පමණයි. ඒකින්ද අපි එකා වගේ හැවොම එකතු වෙලා අපේ රට මාතෘ භූමිය ගොඩ දාගන්න අප කැපවෙමු කියන ආරාධනාව සියලුම ලක්වාසී ජනතාවට කරනවා මේ වෙලාවේ. සියලු දෙනාටම ජය වේවා.